අයිබෝන් කියල පිළිගන්නවා ජීවා සිම්පල් ලයිෆ් YouTube චැනල් එකට. එහෙනම් එන්නකෝ අද කියල දෙනවා පැය ගණන් හැදිගානෙ නැතුව කළු දොදොල්වල රසටම කිතුල් පිටි දොදොල් හදන්න කොහොමද කියලා. ඔයාලත් මම මේ කියල දෙන විදියට හැදුවතින් බයනැතුව දවස් 2-3ක් වුණත් තියාගන්න පුළුවන්. කිතුල් පිටි කියන්නෙත් ඇඟ නිවන ගොඩාක් ගුණදායක දෙයක්නේ. එහෙනම් කිතුල් පිටි දොදොල් හදන්න මොනවද ඕනි කියලා බලමු. මේ තියෙන තෙත හාල් පිටි ග්‍රෑම් 200ක්. ප්‍රධාන අමුද්‍රව්‍ය කිතුල් පිටි වලින් ග්‍රෑම් 100ක් තමයි මම අද ගත්තේ. සීනි ග්‍රෑම් 300ක්. ඒ වගේම හොඳ උකු පොල් කිරි ටිකක් අපිට ඕන වෙනවා. මේ පොල් කිරි ටික මම හදාගත්තේ පොල් ග්‍රෑම් 200කට වතුර මිලිලීටර් 400ක් එකතු කළා. ඒ වගේම කිතුල් පිටි දොදොල් එක රසවත් කරගන්න කරඳ මුංගු ටිකකුයි අවශ්‍ය ප්‍රමාණයට ලුණුයි අපිට ඕන. මේ තියෙන්නේ සීනි පැණි එක හදාගන්න ගත්ත වතුර මිලිලීටර් 150. එහෙනම් මුලින්ම අපි හාල් පිටි ටික බෙදගනිමු. සාමාන්‍ය ගානට ලිපේ ගින්දර තියාගෙන පිටි ටික හොඳට බෙද ගන්න ඕන. පිටි ටික හොඳට බෙදලා ගත්තාම ඉක්මනින් නරක් වෙන්නෙත් නැති නිසා අපිට දවස් 2-3ක් මේ ටික තියාගන්නත් පුළුවන්. පිටි ටික හොඳින් කලවම් කරමින් බෙද ගන්න ඕන. හාල් පිටි ටික බෙදෙනකොට පොඩි පොඩි කැට හැදෙනවා. හැබැයි කලබල වෙන්න එපා. අපි මේ ටික පැණි වලටත් දාලා මිශ්‍ර කරනකොට ওই කැට ටික නිකම්ම නැති වෙලා යනවා. එහෙනම් දැන් අපි පැණි ටික හදාගමු. ගත්ත සීනි ග්‍රෑම් 300න් සීනි ටිකක් දාලා අපි මේ ටික හොඳට කැරමල් කරගන්න ඕන. අද අපි කිතුල් පිටි දොදොල් හදන්නේ කළු දොදොල් වල රසටනේ. ඉතින් ඒක නිසා මේ සීනි ටික හොඳට කැරමල් කරගන්න ඕන. කිතුල් පිටි දොදොල් ඉතින් අපිට කිරිය රසටත් හදන්න පුළුවන්. ඒ වෙලාවට නම් අපි මේ විදිහට කැරමල් කරගන්නේ නැහැ. ඔන්න හොඳට කැරමල් වුණාට පස්සේ අපි උණු වතුර ටිකක් එකතු කළා. උණු වතුර මිලිලීටර් 150ක් තමයි මේ එකතු කළේ. දැන් ඒකට අපි ඉතුරු සීනි ටිකක් දාලා පැණි එක හදාගන්න ඕන. පැණි එකටම මම ලුණු එකතු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ එකතු කරන්නේ තලාගත්ත එනසාර. මෙන්න මේ වගේ බුබුලු දානකොට අපි ලිප් ඔෆ් කරගන්න ඕන. ඒකලා මේ ටික පැත්තකින් තියලා අපි අපේ කිතුල් පිටි ටික පොඩ්ඩක් දිය කරගමු. නැත්තම් මේ ටික මිශ්‍රණයට එකතු කරනකොට කැටි ගැහෙන්න බලනවා. ඒක නිසා අපි හදාගත්ත පොල් කිරි වලින් ටිකක් මේකට එකතු කරලා මෙන්න මේ විදිහට හොඳට අපි හැඳිගාගෙන මේ මිශ්‍රණය හදාගන්න ඕන. දැන් අපි හාල් පිටි ටික බෙදලා පැණි උණු කරලා කිතුල් පිටි ටිකක් දිය කරගෙන තියෙන්නේ. දැන් අපි මිශ්‍රණය හදාගන්න තමයි තියෙන්නේ. ඊට කලින් මෙන්න මේ විදිහට කේල් කොලයක් අරගෙන ඒකේ හොඳට පොල් තෙල් ටිකක් ගාලා තියාගන්න. ඔන්න දැන් අපේ පැණි ටිකට අපි එකතු කරන්න යන්නේ ඉතුරු පොල් කිරි ටික. පොල් කිරි ටික හොඳට එකතු කරලා අපි දැන් ලිපත් ඔන් කරලා මේක හොඳට හැඳිගා ගන්න ඕන. පොල් කිරි ටික පැණි එක්ක මිශ්‍ර වෙලා පොල් කිරි ටික හොඳට රත් වුණාට පස්සේ බෙදගත්ත හාල් පිටි ටික එකතු කරගන්න ඕන. දැන් අපි මේ ටික හොඳට කලවම් කරගන්න ඕන. මේ විදිහට හොඳින් කලවම් කරනකොට පිටිවල තියෙන කැටගතිය අයින් වෙලා හොඳ උකු දියරයක් හැදෙනවා. කිතුල් පිටි ටික එකතු කළේ නැත්තේ ඇයි කියලා බැලුවා නේද? කිතුල් පිටි එකතු කළාම ඉක්මනින් මේ ටික උකු වෙනවා. ඒ නිසා තමයි අපි කිතුල් පිටි ටික අන්තිමට එකතු කරන්නේ. මේ විදිහට කිතුල් පිටි එකතු කළාට පස්සේ නම් හැන්ද චුට්ටක්වත් උස්සන්න කරන්න යන්න එපා. එක දිගටම මේ ටික හැඳිගා ගන්න ඕන. නැත්තම් වෙන්නේ මේ ටික කර වෙන්න බලනවා. ඒක නිසා ගින්දර සාමාන්‍ය ගානට තියාගෙන නොනවත්වා මේ ටික හැඳිගන්න ඕන. දොදොල් හදනකොට ගොඩාක් වෙලා පිළිපේ තියලා හැඳිගානවනේ. හැබැයි ඉතින් මේ කිතුල් පිටි ටික එකතු කළාම ඉක්මනින් අපිට මේ මිශ්‍රණය හරි ගස ගන්න පුළුවන්. කළු දොදොල් ගණනුත් වැඩි. ඒ වගේම හදන්න ගියොත් ගොඩාක් වෙලාවකුත් යනවනේ. හැබැයි ඉතින් කළු දොදොල් කන්න කැමති කෙනෙකුට ඒ රසටම මේ කිතුල් පිටි දොදොල් හදලා රස බලන්න පුළුවන්. මෙන්න මේ පදමට ආවට පස්සේ අපි ලිපෙන් බාගෙන මේ ටික හොඳට තුනී කරගෙන ලස්සනට කෑලි කපා ගන්න තමයි දැන් අපිට තියෙන්නේ.
මෙන්න මේ වගේ ඇල්මිනියම් හැන්දක් අරගෙන පොල් තෙල් චුට්ටක් ගාගත්තා නම් අපිට මේ මිශ්‍රණය හොඳට තුනී කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට මිශ්‍රණය තුනී කරගත්තට පස්සේ කෑලි කපන්න එච්චර හදිසි වෙන්න හොඳ නෑ. මොකද මේ ටික හොඳට නිවුනට පස්සේ තමයි හොඳ ලස්සනට අපිට කෑලි කපා ගන්න පුළුවන්. මේ විදිහට තුනී කරද්දී හැන්දේ ආපහු මිශ්‍රණය ඇලුනොත් ඒ මිශ්‍රණය අයින් කරලා නැවත හැන්ද හොදලා ගන්න. එතකොට ආපහු මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. මේ විදිහට මිශ්‍රණය තුනී කරගත්තට පස්සේ අපි කෙහෙල් කොලින්ම මේ විදිහට ඔතලා පැයක් දෙකක් වගේ පැත්තකින් අරන් තියනවා නම් ගොඩාක් හොඳයි. හැබැයි ඉතින් අද නම් මම පොඩි වෙලාවක් මේ විදිහට තියලා ඔයාලට වීඩියෝ එක අරන් එන්න ඕන නිසා මේක ඉක්මනින්ම කෑලි වලට කපා ගත්තා. හැබැයි කෑලි කැපුවට පස්සේ තවත් පොඩි වෙලාවක් ගියාට පස්සේ තමයි ඒ කෑලි ටික හොඳ ලස්සනට හැදිලා තිබුණේ. දොදොල් ටික සෙට් වෙනකන් පොඩ්ඩ වෙලාවක් මන් තියපු නැති නිසා තමයි මේ විදිහට පිහියේ පොල් තෙල් ටිකක් ගාලා කපන්න සූදානම් වුණේ. අද හදපු මේ කිතුල් පිටි දොදොල් එකට සීනි ටිකක් වැඩිපුර දාපු නිසා මම ගොඩාක් ලොකු කෑලි වලට කපා ගන්නෙ නෑ. මේ බලන්නකෝ නියම ලස්සනට දොදොල් එක ඇවිල්ලා. ඇත්තටම පුදුම රසක් තමයි තියෙන්නේ. දොදොල් වල රස ඒ විදිහටම එනවා. මේ බලන්නකෝ පෙනුමත් ඒ වගේමයි. ඔයාලත් අනිවාර්යෙන්ම කිතුල් පිටි හම්බුනොතින් මේ විදිහට කිතුල් පිටි දොදොල් හදලා බලන්න. කහට ටිකක් බොන්න නියම රස කෑමක් තමයි මේ. එහෙනම් ඔයාලත් මේ විදිහට හදලා බලලා කොහොමද කියලා මට කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. මේ කිතුල් පිටි දොදොල් එක තවත් රසවත් කරගන්න කජු ටිකක් එහෙම තියෙනවා නම් ඒවත් චූටි කෑලි වලට කඩලා එකතු කරගන්න පුළුවන්. මේ දොදොල් එක හදාගන්න ගොඩාක් වෙලා යන්නේ නැති නිසා ඕන කෙනෙකුට මේ දොදොල් එක හරි ගස්ස ගන්නත් පුළුවන්. ගොඩාක් කාර්යබහුල කෙනෙකුට උනත් ගෙදර අයත් එක්ක සතුටින් තේ එකක් බොන්න ඉක්මනින්ම මේ කිතුල් පිටි දොදොල් එක හදාගන්නත් පුළුවන්නේ. මේ වගේ වටින ලස්සන වීඩියෝස් බලන්න තාමත් මාව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. මගේ channel එකෙන් ගොඩාක් ගුණදායක කෑම වර්ග වගේම ඉතාමත් ඉක්මනින් හදන කෑම වර්ගත් අරගෙන ඇවිල්ලා තියෙනවා. කැකිරි සම්බෝලය, නිවිති මැල්ලුම, වැලි තලප, ඒ වගේම වණ්ඩු වීඩියෝ එකෙන් ගොඩාක් දෙනෙක් මාව සබස්ක්‍රයිබ් කරලා තිබුණා. ඇත්තටම එයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් ආපහු හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්.